පාසලේ බහුතරයක් දරුවන් ඉතින් විවිධ දුෂ්කරතා මැද්දේ අභියෝග මැද්දේ අධ්‍යාපන කටයුතු කරන දරුවන් ඉන්නවා. විශේෂයෙන්ම ආර්ථික අපහසුතාව තියෙන දරුවන් ඒ හේතුව නිසා පෝෂණ ගැටලු වලින් පීඩා විඳින දරුවන් ඊළඟට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ආවේනික වූ වකුගඩු රෝගය නිදන්ගත රෝගයක් විදිහට පවතින ප්‍රදේශවල සිටින දරුවන් සිටින පාසලක් විදිහට අපිට හඳුනා ගන්නට හැකි වුණා. ඉතින් මේ අභියෝගවලට දරුවන් මුල සිටම සකසාගෙන එන්නට අවශ්‍ය නිසා ප්‍රාථමික අංශයෙන්ම ආරම්භ කරන්නට කියලා දියත් කර ව්‍යාපෘතියක් විදිහට වතුරබොමු නැවුම්ෙමු කියන ව්‍යාපෘතිය ආරම්භ කරන්නට විශේෂයෙන්ම හේතු වුණා. මෙහිදී අපි පන්තිභාර ගුරුවරුන්ට යෝජනාවක් අරගෙන ආවා. අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අතරම පැය භාගයෙන් භාගයට දරුවන්ට වතුර බීමට මතක් කරමින් සීනුවක් නාද කරන්න. ඒ විදිහට දරුවන්ට වතුර බීමේ කටයුත්ත උනන්දුවෙන් කරගෙන යන්නට යෙදුණා. ඒ වගේම බහුතරයක් දරුවන්ගේ පෝෂණීය ගැටලු අපිට දකින්නට ලැබුණා. ඒ හේතුව නිසා ඔවුන් පෝෂදායී ආහාර වේලක් සඳහා යොමු කරන්නට අපිට අවශ්‍ය වුණා. ඒ සඳහා ගෙවත්තෙන් ලබාගත් නැවුම් ආහාර දරුවන්ගේ කෑම වේලට එකතු කරන්න ගෙවත්තක් සකසන ආකාරය පිළිබඳව දැනුවත් කර ඒ අනුව දරුවන්ගේ කෑම වේලට දිනෙන් දින පෝෂදායී ආහාර වේලවල් එකතු වුණා කියලා අපිට දැනුණා. වගේම අපි ක්‍රියාත්මක කරා සුවපත් මනසක් ලස්සන හෙටක් කියන අපේ ව්‍යාපෘතිය. ඒ සඳහා ආර්ට් තෙරපි වැඩසටහන්, මියුසික් තෙරපි වැඩසටහන්, යෝගා වැඩසටහන් සැලසුම් කළා. තවත් දුටුව කාරණාවක් උනේ දරුවෝන් කලබලකාරී ලෙස විවේක කාලයෙන් පසුව නැවත අධ්‍යාපන කටයුතු වලට යොමු කර ගැනීමට තිබෙන අපහසුතාවය. ඉතින් ඒ සඳහා පන්තිභාර ගුරුවරු අධීක්ෂණය යටතේ ආනාපානසති භාවනාව විනාඩි 5ක් කිරීමට සිදු කරා. මේ දරුවන්ගේ කායික මානසික නිරෝගීතාවය සඳහා අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා AIA සුවපාසල් වැඩසටහන දෙමව්පියන්ටත් දරුවන්ටත් ඒ වගේම ගුරුවරුන්ටත් පුංචි දෙයකින් පුංචි ආරම්භයකින් විශාල වැඩ කොටසක් කරන්නට හැකි කියන ආකල්පය තීව්‍ර කර ගැනීමට හැකි වුණා කියලා මම හිතනවා.